වෙලාවට කෑමක් තමයි තියෙන්නේ. hello guys ඉතුමාලා ආයෙත් එකතු වෙලා ඉන්නේ රයිඩ් විත් තෙරංග YouTube channel එකත් එක්ක. ඔන්න ඉතින් ඔයාලට අලුත් වීඩියෝ එකක් ගෙවා. මෙන්න මේ වීඩියෝ එකේදී මම රස කෑමක් කන්න තමයි හදන්නේ. මේකේ නම මට හම්බෙන්නේ TikTok එකෙන්. සමහර විට ඔයාත් මේ කෙනාව දැකලා ඇති. ඉතින් සුපිරිම මැච් එකක් ගහන කොල්ලෙක් අද මම මේ කෙනාව හම්බෙන්න යනවා මෙන්න මේ විදිහට. හලෝ ඔහු ඉතින් මං කුරුණෑගල දඹුලු මාර්ගයේ තමයි ඉන්නේ. ඉතින් කුරුණෑගල දෙස සිට නෙමෙයි මම මේ වෙලාවෙ වෙන්නේ. දඹුලු මාර්ගයේ දඹුල්ලට ගිහිල්ලා තමයි මම මේ ආපහු වෙන ගමන් ඉදි තමයි යාළුවා හම්බෙලා කතා කරන්න නැවතුනේ. ඉතින් thank you නතර කරාට මම තමයි මෙසේජ් දැම්මේ ඔයාලට. කැමරාවක් තියන්න කියලා. ඔව් කුරුණෑගල එනවා කියලා. ඔව් බොක්ස් එකක් කීයද ඒක? දැන් මං එදා ගියා කුරුණෑ මේ දඹුල්ලේ. ඔයා යද්දි ගිහිල්ලා මමට මෙහෙ දැන් මීට කලින් දවසේ බොක්ස් එකද දැන් මෙහෙ දඹුල්ලේ වගමුණේ ඉඳලා එන ගම වගමුණු? ඔව් ඒක මොනවාරි කරලා? එහෙමද කිව්වද? මම මෙතන ඉඳන් කිලෝමීටර් 10ක් විතර තියෙනවා. ගමෙන් එළියට ආවිල්ලා වැඩේ කරගෙන යන්නේ. මම ඔයා බලන්න ආයි කොන්ටැක්ට් ආවේ. අවන්න ඔක කොහෙද තියාගන්නේ? මේ බෑ ඔයත් මැච් එකක් නේ. නතර වුණා. ඉතින් මෙතන අපි දැන් ඉන්නේ රංගිරි බිරියානි හට් එකේ. යාළුවා පොඩි වීඩියෝ එකක් දානවා. කෑමක් කනවා නම් සුපිරිම තැනක් තමයි මේ රංගිරි බිරියානි හට් කියලා කියන්නේ. මාත් කෑමයක් ගත්තා. ඉන්නේ මේ පැත්ත දඹුල්ලට මේ පැත්තේ ගලේ වෙලට අනු දැන් ඉන්නේ දඹුළු කුරුණෑගල මාර්ගයේ. ඉතින් යාළුවෙක් ඉන්නවා මෙතනදී. මෙයා ගොඩක් වයරල් මේ දවස්වල TikTok එකේ බලන්න හඳුන්වන එක රංගිනි බිරියානි හට් එකේ ඉන්නේ. යමු කතා කරන්න. ඉතින් බ්‍රදර් thank you ආවට. thank you ආවට. මොනවද කියන්න තියෙන්නේ? ලොකු මැච් එකක් ගහනවා මෙතන ඉඳලා. ඉතින් අද තමයි රංගිනි බිරියානි හට් එක කරන්නේ. ඒ තමයි මගේ පුංචි බිස්නස් එක. ඉතින් දම්නේ කරන්නේ දම් ඒ කියන්නේ ඉන්දියන් ස්ටයිල් එකට මේ බිරියානි හදන්නේ. මේ රයිස් එකයි චිකන් එකයි දෙක එකට කුක් කරලා මේ වගේ බිරියානියක් හරි ගසන්නේ. දම්බුල්ල ගලේ වල මේ පැත්තේ ඒරියා එකේ කවුරුත් මේ වගේ දෙයක් කරන්නේ නැහැ. ඉතින් මේ විදිහට ඔරිජිනල් දම් බිරියානියක් කන්න ඕන නම් රංගිනි බිරියානි හට් එකට තමයි එන්න ඕනේ. ඉතින් ඒව තමයි යන්නේ. මේක යනවා අට්ටි යනවා ආයේ බුක් එක යනවා. ඉතින් රංගිනි බිරියානි හට් එකට ඉතින් මේ යාළුවා අපේ වීඩියෝස් බලලා ඉවරලා ආවා. අපේ බිරියානියක් ගත්තා. ඉතින් thank you කියලා කියනවා. thank you very much. ඒ මැච් එකට ගේමක් ගන්න ඒ කොල්ලෙක් ඉන්නේ. thank you. මේ යාළුවාට සපෝට් එකක් දෙන්න. අපිට සපෝට් එකක් දෙන්න. අනිවාර්යයෙන්. ජය වේවා. thank you very much. ඔන්න ඉතින් කුරුණෑගලට ආවා. මෙන්න කොල්ලගේ කුරියානියකට වැඩේ දෙන්නයි හදන්නේ. බලමු අලා සුපිරි කෑම ටිකක් තියෙනවා කියලා. අර ඉතින් උලම් බාරක් වැඩිදී කෑම ගන්න තියෙනවා නා. බලමු කොහොමද කියලා. කෑම එක ඇරලා වීඩියෝ එකක් දාන්නම්. තනිය ඉතින් මේක අරින්න අමාරුයි. ඔන්න ඉතින් බලමු ඔෂන් නැවතයිද කියලා. සුපිරි කෑමක් තියෙන්නේ මේ වෙලාවට. කෑමක් තමයි තියෙන්නේ.
ඔන්න ඉතින් ගලේවෙල අපේ කොල්ලගේ ඒ රස්ස කෑම එකත් කාලේ ඉවරලා මම මෙතන යන්න පිටත් වුණා. කෑම එක ගැන කියනවා නම් කියන්න වචන නැහැ. මොකද සුපිරිම කෑම එකක් මං කාලා තිබ්බ කෑම වලින් සුපිරිම බිරියානි එකක් තමයි මම මේ අද කෑවේ. ඉතින් ඔයාලා මේ මෙච්චරලා වීඩියෝ එක බලනවා නම් ඔයාලා දඹුල්ල කුරුණෑගල මාර්ගයේ හට්ටමහැට්ට යන කෙනෙක් නම් උදේ හවා ඔන්න කොල්ලගේ කෑම දාලා තියෙනවා. උදේ හවා කෝල් එකක් දාලා නැත්තම් මෙසේජ් එකක් දාලා යන්න පුළුවන් කොල්ලට. කනවනම් බිරියානි අන්න බිරියානි. එහෙනම් වීඩියෝ එක බලපු හැම කෙනෙක්ටම thank you. මෙච්චර ලවා වීඩියෝ එක බලන් හිටියනම් like එකක් comment එකක් දාලා පොඩි sub එකක් දෙන්න කොල්ලට ඉදිරියට යන්න. එහෙමනම් යාළුවේ ඊළඟ වීඩියෝ එකේදී අපි නැවතත් හමු වෙමු. සුබ දවසක් හැම කෙනෙක්ටම.